සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අදත් පුංචි ව්ලොග් එකක් අරන් එන්න ඕන කියලා හිතුණා. ඉතින් ඔන්න පහුගිය දවස් ටිකේම අපිට වැස්ස තිබ්බා. අද නම් චුට්ටක් ඉර පායලා තියෙන උදේම. ඉතින් මේ අපේ ගෙදරට පේන හිමකන්ද තමයි ඔයාලා දකින්නේ. ඔන්න ඉතින් මේ ටිකක් දවල් වෙලා අද පාම් එකේ ස්ප්‍රේ කරන දවසක්. ඉතින් මේක වෙනස් දෙයක් නිසා ඔයාලට පෙන්වන්න හිතුණා. මේ තියෙන්නේ ගෙදර ළඟ තියෙන ක්‍රොප් එක. ඉතින් ඒකට කෘමිනාශක තමයි මේ ස්ප්‍රේ කරන්නේ. වාහනයකින් ගිහින් ස්ප්‍රේ කරනකොට මේ ක්‍රොප් වලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට මෙහෙම කරන්නේ. අනික ලොකු ප්‍රමාණයක් තියෙන නිසා මෙහෙම ස්ප්‍රේ කරද්දී ලේසි ඇති. ඔන්න මේ ස්ප්‍රේ කරන එක බලන්න එළියට ගිය වෙලාවේ තමයි දැක්කේ මෙන්න මේ සතාව. නම දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් සමහර විට මෙහෙට ආවෙනික සතෙක් වෙන්න ඇති. බබා දැකලා තමයි අපිටත් පෙන්නුවේ. ඔන්න ඉතින් මේ අද වෙසක් පොය දවසේ. ඉතින් කලින් ඉඳලම අපි වෙසක් කූඩු හදනවා කියලා තමයි හිතන් හිටියේ. හැබැයි ටිකක් අපි අසනීපෙන් හිටපු නිසා අපිට ඒක කරන්න බැරි වුණා. ඒක නිසා ඉතින් අපි හිතුවා ගිය පාර අලවපු කූඩුවක්ම අරගෙන අලවන්න ඕනි කියලා. ඉතින් මේ කූඩුවත් ගිය පාර හස්බන්ඩ් තමයි හැදුවේ. මේ වෙසක් කූඩු වල අලවන කොළ මෙහෙ හොයාගන්න හරිම අමාරුයි. ඉතින් මෙහෙ වෙසක් කොළ ගන්න නැහැ. ඉතින් මං හිතන්නේ මේ අර මේ රැපින් පේපර් වගේක් අපිට හම්බ වුණා. ඉතින් මේක හොඳයි කියලා හිතුන නිසා අපි අරගෙන ආව වෙසක් කූඩු වල අලවන්න කියලා. වෙසක් කොළ හොයාගන්න ටිකක් පරක් වුණා. මොකද ඉතින් මේ කොළ මෙහෙ නිතර හොයාගන්න නැහැ. ඉතින් ඕන වෙසක් පොය දවසේ හවස තමයි අපි මේක අලවන්න ගත්තේ. මොකද අපිට කොළ හොයාගන්න පරක් වුණ නිසා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ වෙසක් කූඩුව අලවල ඉවරුනාම තිබ්බේ. ගොඩක් සතුටුයි ඉතින් මේ වගේ එක කූඩුවක් හරි හදාගන්න පුළුවන් වුණ එක ගැන. අපි මේක මුලින්ම හදලා ගේ ඇතුලේ තමයි එල්ලුවේ බලන්න. හැබැයි ඉතින් මට පස්සේ හිතුණා අර හුළඟ එන්නේ එහෙම නෑනේ ගේ ඇතුලට. හුළඟෙත් දින්නේ වෙසක් වල එහෙම වෙද්දින් හරිම ලස්සන. පස්සේ ඉතින් ආයේ එළිය එල්ලන්න හිතුණා. මොකද ඉතින් හුළඟට මේ කූඩුව එහෙම පැද්දෙද්දින් හරිම ලස්සනයි. එතකොට ඉතින් අර ලංකාවේ අපිට වෙසක් කාලෙදි තියෙන හුළඟ වගේ ඉතින් මෙහෙම දකිද්දින් ලස්සනයි. ඉතින් ඒක නිසා අපි මේ කූඩුව එළිය එල්ලුවා. මම ඉතින් එක දවස්වල ගත්ත වීඩියෝ ටිකක් තමයි අද අරන් ආවේ. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ලබන සතියේත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.